හායි යාළුවනේ. ඉතින් මේ තමයි අපේ 9 වෙනි vlog එක. ගොඩාක් දවසක් vlog දාන්න බැරි වුණා අපිට. යන්න තැනක් හම්බුනේත් නැහැ, වෙලාවක් තිබ්බෙත් නැහැ. ඉතින් අද ඔයාලට මම පෙන්නන්නම් ගමක සුන්දරත්වය කොහොමද කියලා, ගමක තියෙන ගැමිකම. එතකොට අපේ ගෙදර කොයි වගේද, අපේ ගෙදර පසුබිම, එතකොට මේ ගමේ තත්ත්වය කොහොමද කියලා මම අද ඔයාලට මෙන්න මේ vlog එකෙන් අරගෙන එන්නම්. ඉතින් යාළුවනේ මේ පැත්තේ මිනිස්සුන්ගේ ජීවන උපාය තමයි මෙන්න මේවා. ගම්මිරිස්. ඉතින් දැන් අර එල්ලිනෝ නිසා මෙන්න මේ පැත්තට ගම්මිරිස් වලට වතුර දාගන්න දෙයක් නැහැ. මිනිස්සුන්ගේ ගම්මිරිස් වල ටික නිකම්ම මේ වේලිලා යනවා. ඉතින් කොහොම හරි මේ පැත්තේ මිනිස්සු ජීවත් වෙන්නේ යාළුවනේ ගම්මිරිස්, ඊට පස්සේ කෝපි, ඊට පස්සේ ගත්තට පස්සේ ගොයම්, ඊට පස්සේ බඩිරුගු, එළවලු, අන්න ඒවා තමයි යාළුවනේ මෙන්න මේ පැත්තේ ගොඩාක්ම දකින්න තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවද මේ ගෙඩි මොනවාද කියලා? මේවට මේ පැත්තේ නම් කියන්නේ පාතරංග කියලා. සමහර පැතිවල ජම්බෝල කියලා කියනවා. එක එක නම් කියනවා. මේ පැත්තේ කට්ටිය නම් කොහොම හරි කියන්නේ මේවට පාතරංග කියලා. බලන්න යාළුවනේ අපේ ගෙදර ගහක්ම තියෙනවා මේවා පාතරංග ගහක්. ඔයාලට පේනවාද මේ තියෙන්නේ පාතරංග? ඉතින් මේ කෙක්කෙන් තමයි කඩන්නේ. කෙක්ක උසයි යාළුවනේ පොල් ගහකටත් වඩා උසයි කෙක්ක. ඉතින් යාළුවනේ ඔහොම තමයි ඉතින් මේ පැත්තේ කට්ටිය ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන මේ වගේ ගමක ඉද්දි තියෙන ඒ ෆීලින් එක නගරෙක ඉඳලා ගන්න බෑ. ඕ නගරේ කට්ටිය කියනවානේ දොටේ කියලා. මේ දොටවල් වලට ඇවිල්ලා බලන්න ඕනේ මේ දොටවල් වල තියෙන ලස්සන කොහොමද කියලා. ඉතින් බලන්න යාළුවනේ හැමතැනම ටවුන් බද වගේ ගෙවල් නෙවෙයි දකින්න තියෙන්නේ. හැමතැනම මේ පැතිවල දකින්න තියෙන ගස්කොළ. මිනිස්සුන්ට ආයේ ඔක්සිජන් වෙනම හොයන්න දෙයක් නෑ. ගස්කොළන් තියනවා යාළුවනේ ඇති වෙන්න. ඔය බලන්න. ගෙයක් හොයාගන්න නෑ. එක ගෙයක් ළඟ තිබ්බට පස්සේ අනිත් ගෙවල් තියෙන්නේ අක්කර ගානක් දුරින් යාළුවනේ. ඔයාලට පේනවා ඇති කොස් තියෙනවා. ඊට පස්සේ පොලොස්, දෙහි, අනෝදා, අලිගැට පේර. මේ පැත්තේ නැති දෙයක් නෑ යාළුවනේ. හැමදේම වගේ මේ පැත්තේ තියෙනවා. ඉතින් හරිම නිදහස්, හරිම නිස්කලංකයි මේ වගේ පැත්තක ඉන්නකොට. ඒ කියන්නේ අර මේ පැත්තට දුෂ්කරයි කියලා තත්වයකට තියෙන යාළුවනේ. අර ටවුන් එකක් ළඟ නැති එක තමයි දුෂ්කරත්වයකට තියෙන්නේ. එහෙම නැත්තම් මිනිස්සුන්ට මේ පැත්තේ වෙන දුෂ්කරත්වයක් නැහැ යාළුවනේ. හැම මිනිහම සහයෝගයෙන් ඊට පස්සේ හරිම ලස්සනට ජීවත් වෙනවා. ඉතින් මේ ලස්සන පුදුම ලස්සනක් තියෙන ගමකම ඉන්න ඕනේ මේ වගේ ලස්සනක් විඳ ගන්න. ඉතින් යාළුවනේ අපි දැන් යන්නේ මේ රෙදි ටිකක් තියෙන සෝදලා දාන්න කියලා. මේ පැත්තේ තියෙනවා යාළුවනේ මේ පිහිල්ල කියලා දැනක්. අන්නේ පිහිල්ලට තමයි යන්නේ. එතන නම් වතුර හිතෙන්නේ නැහැ. දැන් අර මේ පැත්තේ යාළුවනේ අර එල්ලිනෝ නිසා දිට්ටුවක් ආවා. ඊට පස්සේ එල්ලිනොත් ආවා. මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නෑ මේ දවස්වල වතුර නැති නිසා. ඒ වුණාට එතන මේ වතුර තියෙනවා. එතන එන ලස්සනයි. මම ඔයාලට එතන පෙන්නන්නම්. ඔයාලට පේනව නේද මේ ඇලපාර? මේ ඇලපාර යාළුවනේ මේ පටන් ගන්න අර උඩහන් මේ අර අපි ඊයේ ගියා නේද නාන්න. අනේ නාන දෙනින් තමයි මේ ඇලපාරට වතුර එන්නේ. ඉතින් දිට්ටු ආපු නිසා මේ ඒකේ අමුණ ගිහිල්ලා තියෙන්නේ යාළුවනේ. දැන් මේ අමුණ මේ දවස්වල හදන ගමන් තියෙන්නේ. ඔයාලට පේනවද මේ? ඇපල්, කෙසෙල්. අපි දැන් බලමු අපේ ගෙදර ගාව ඉඳන් මේ ගමේ පහළ පේන විදිය. ඔන්න බලන්න මේ ගමේ සුන්දරත්වය. ඉතින් යාළුවනේ මේ වගේ මේ ඉස්සර නම් අපි පොඩි කාලේ මේ බෝල ගැහුවා කට්ටියත් එක්ක. මේ වෙලවල් වල බෝල ගැහුවා. ඔයාලට කියන්නේ ඒ කාලේ මාර පිස්සුවක් තිබේ බෝලේම ගහන්න. අපි මේ වෙල්ලි පැනල්ලි සුද්ධ කරනවා. ඒ වුණාට අපිව ගන්නෑ. අපි පොඩිනේ ලොකු කට්ටිය ගහනවා. අපි ආසයි අර එන ආසයි ඔයාලලා තියනවා නේද? ලොකු එවුන් එක්ක අර පොඩ්ඩක් ඉන්නේ නාස ගතියක් තියෙන්නේ. මාත් ඒව තමයි ඉස්සර පොඩි කාලේ මේ
ලොක් කට්ටියත් එක්ක වොලිබෝල් ගහන්න මේ වොලිබෝල් කෝට් එකක් එම් තියෙනවා. ඒ වුණාට දැන් නම් නෑ යාළුවනේ. හැමදේම මේ නැති වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ මේ වෙලවල් මෙහෙම නෙවෙයි. මේ කාලේ වෙනකොට මේ කොළ පාට තියෙන්නේ මේවා. ඒ නිසා මේ වතුර නෑනේ. වතුරත් නෑ දිත්වාවා. ඊට පස්සේ දැන් මේ එල්ලිනෝ නිසා මේ පැත්තේ හොදටම පායනවා. මේක නිසා දැන් වතුර නැති නිසා දාමුණත් ගිහිල්ලා තියෙන නිසා මිනිස්සුන්ට වැඩ කරන්න විදියක් නෑ යාළුවනේ. මේ හැමදේම මේ වල් වැදීගෙන යන්නේ දැන් කුඹුරු පවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනව නේද මේ පාර? මේ පාර මේක කෙලින්ම කාපට් කරලා තියෙනවා. දැන් වලපනේට වගේ යනකම් කාපට් කරලා තියෙනවා. එතනින් එහාටත් කාපට් කරලා තියෙනවා. සාමාන්‍ය වාහනයක වගේ යද්දී පැයක වගේ දුරකින් වලපනේට නුවරඑළිය පැත්තට යන්න පුළුවන් මේ පැත්තේ. මේක දිගටම දැන් කාපට් කරලා තියෙන්නේ. බස් එකක් නම් යන්නේ නැහැ මේ පාරේ. බස් යන්නේ නැහැ. ඒ වුණාට දිගටම කාපට් කරලා තියෙන්නේ. අපි දැන් යම් පිහිල්ලට. ඉස්සරදී යාළුවනේ පොඩි කාලේ අපිත් මේ වගේ උදැල්ලක් අරගෙන මේ මඩගොඩේ බෑලා ඉන්න. ඒ තරම් ආසයි මඩගොඩේ ඉන්න. ඔයාලට යන ගොයන් කපු මුල් කාලේ අර ගමකින් එන සුවඳ ඒක කොහෙන්වත් ගන්න බෑ. අර නිකන් අමුතු සුවඳක් එන්නේ ගමකට ආවට පස්සේ. ඒ දැනෙන ෆීලින් එක ඒ පාරේ දැනෙන සුවඳ ඒක නිකන් එන අමුතු. ඒක අර අපිට වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ගමකට එන්න ඕනේ. ඔයාලට හිතා ගන්නත් බැරුව ඇති මේක යන්න බදුල්ලේ ඉඳලා කිලෝමීටර් 30ක් 35ක් විතර ඇතුළට ආවට පස්සේ තමයි මේ දික්කුඹුර කියලා ගමක් තියෙනවා. ඒ දික්කුඹුර තැනනුත් උඩට ආවට පස්සේ තමයි අපේ ගම තියෙන උළු පෝරණුව කියලා. යාළුවනේ මෙන්න මේක තමයි පිහිල්ල කියන්නේ. මෙතෙන්ට තමයි එන්න ආන්න. මොකද යාළුවනේ අර එල්ලිනෝ එක නිසා දැන් මේ පැත්තේ වතුර හිදලා තියෙන්නේ. මෙතන තියන්නේ අර උමාවෙන් එන වතුර පාරේ තියෙනවා මේ ඔය දිගටම යනවා. අපේ ගෙට පාලින් තමයි මේ ඔය යන්නේ. ඔයාලට පෙන්වන්නද මං තියෙනවා දබගහ වල කියලා තියෙනවා. කෝන් වල කියලා එකක් තියෙනවා. ඔයාලට මම පෙන්වන්නම් දබගහ වල. යාළුවනේ ඉතින් මේ අවිස්සාවෙල්ල නම් නෙවෙයි. අවිස්සාවෙල්ල නම් මේ වගේ නෙවෙයි තියෙන්නේ. අවිස්සාවෙල්ලට වඩා ඉතින් මේ පැත්ත හොඳයි මට නම්. යා මෙහෙට පළවෙනි වතාව තමයි යාළුවනේ මේක. මෙතන යාළුවනේ කලින් වතුර තමයි යන්නේ. ඉතින් දැන් මේ වතුර නැති වුණාට දැන් වතුර නෑ හිතිලා. එන්න මේක තමයි දබගහ වල කියන්නේ. මේ තියෙන්නේ මෙතන දබගහ වල කියන්නේ යාළුවනේ. මෙතන දබගහක් තියෙනවා. ඒ දබගහ තියෙන නිසා තමයි මෙතෙන්ට දබගහ වල කියන්නේ. මේක පේනවද මේ හැමතැනම තියෙනවා කෙසෙල් ගස්. ඉතින් යාළුවනේ මේ පැත්ත තියෙනවනේ. මේ පැත්තට කියන්නේ ඔයෙන් එගොඩ කියලා. අපි ඉන්නේ ඔයෙන් මෙගොඩ. මේක ඔයෙන් එගොඩ. දැන් මේකේ වතුර නෑ. දැන් වතුර තියෙනවා යාළුවනේ. මේකේ වතුර යනවා. දැන් වතුර නෑ හිතිලා. පේනවද පාලම? මේ පාලමක් තියෙන්නේ තනිකර. අපේ දැන් අවිස්සාවෙල්ල නම් මේ වගේ එකක් නැහැ. මේ වගේ තැන් වලට තමයි ඉතින් එන්න ඕනේ. මේ වගේ ඒවල යන්න. මොකද නගරවල මේ වගේ ගලෑනේ. තිබ්බට ඉතින් වැඩක් නැහැ. තියෙන්නේ ඉතින් කොන්ක්‍රීට් ගල්. ඉතින් යාළුවනේ මේ පැත්තේ කුඹුරු ඔක්කොම වගේ තියෙන්නේ මේ තට්ටු ක්‍රමයට තමයි කුඹුරු තියෙන්නේ. තට්ටු ක්‍රමයට තමයි කුඹුරු තියෙන්නේ. ඒ කියන්නේ මෙහි මැෂින් දාලා ගොයන් කපන්නේ නැහැ යාළුවනේ. තාමත් අර පරණ විදිහේම ගොයන් කපන්නේ. දෑකැත්තෙන් ගොයන් කැපුවා. ඊට පස්සේ යාළුවනේ ගොයන් ටික බදිනවා. මේ පට්ට ගස් කියලා තියෙනවා. පට්ට ගස් වලින් ගොයන් ටික බදිනවා. ගොයන් ටික බැදලා තමයි ඊට පස්සේ මැෂින් එකෙන් තමයි ගොයන් ටික ගහන්නේ. මැෂින් එකෙන් ගොයන් ටික ගහලා වී අරගෙන ඊට පස්සේ වී වේලලා ඔයාලට කන්න ලැබෙන්නන්නේ එහෙම තමයි. මේ දොටේ දේවල් ලැබුවේ නැත්තම් ඔය නගරේ ඉන්න කට්ටියට කන්නත් නෑ යාළුවනේ. දැන් අපි ආවා දබ වලින් ඇවිල්ලා කෝන් වලට. මේක තමයි යාළුවනේ කෝන් වල. ඉන්න ඔයාලට මම පෙන්නන්නම් කෝන් වල. කෝන් වලේ වතුර නෑ. මේ දවස්වල වතුර නෑ යාළුවනේ. මේ එල්ලිනෝ නිසා මේ පැත්තේ දැන් වැස්සක් දකින්න නෑ මාස ගානකින්. මේක තමයි කෝන් වල. මෙතෙන්ට කෝන් වල කියන්නේ යාළුවනේ මේ කෝන් ගහක් තියෙනවනේ. ඒ නිසා මෙතන අර වල වගේ හැදිලා තියෙන මෙතෙන්ට කෝන් වල කියලා කියන්නේ.
වන්නම් මං විතරයි. ඉතින් යාළුවනේ මේ ලස්සන තැනකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පෙන්වන්න ආවම ඔයාලා දන්නවා ඉතින් නාරංගල කැම්පින් සයිට් කියලා පොට් එකක් තියෙනවා. අන්න එතන ඔයාලට පෙන්වන්නද? මෙතෙන්ට එතන පේනවා හොඳට. අර ඈතින් පේනව නේද කන්ද? අන්න ඒක තමයි නාරංගල කැම්පින් සයිට් එක guys. ඉතින් යාළුවනේ ඔයාලට කියන්න කලින් ඉස්සර මේවට අලි එනවා. තාමත් අර අපි ඊයේ නාන්න ගියේ ඒ පැත්තේ නම් අලි ඉන්නවා. ඒ වුණාට දැන් නම් ගම් බහින්නේ නැහැ අලි. මේ වගේ කලින් අලි ඉන්න ඇති වෙන්න අලි හිටියා මේ වගේ. දැන් නම් ඔය අලි නැහැ. ඉතින් මේවා තමයි යාළුවනේ ගමක තියෙන්නේ. මම ඔයාලට තව දවස් 3-4ක් මං ඉන්නවා. තව බ්ලොග් ටිකක් ඔයාලට අරන් එන්නම් මේ ගමේ තියෙන ලස්සන දේවල්. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. අපි අලුත් vlog එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමට ඉන්න යාළුවනේ. bye bye.